අපි හොඳට වැඩ කරන්න හොඳට මඩනාල සෙල්ලම් කරා නේද? ඊයෙහිඳ අද අපිට හොඳට මඩ නෑවොත් මඩෙන්ගෙන් ගුටි කන්න තමයි වෙන්නේ. කමක් නෑ ඉතින්. කමක් නෑ ඉතින් ගුටි කන්න වෙන්නේ. ඔව්. අන්න මැඩම් වෙනවා. කාටද බලන්න. Good morning. කවුද එළියේ සෙල්ලම් කර හිටියේ? අල්සයි නැකිලා වේවල ගිහින් අරගෙන. හැමදාම කියනවා මේ පාපු ගමන් පාඩම් කරන්න කියලා කළු බෝඩ් එක මතලත් නැහැ. හැමදාම කෑ ගහනවා එළියේ සෙල්ලම් කරනවා වැරද්ද පිළිගන්නෙත් නැහැ. අකුද. අදන් ගිහලා ඉඳ ගන්න. අදනවාද? අදනවා. Claudia, ඉස්සරහට ගිහින්. ආයෙ. කොයි ළඟ? අල්ලනවාද? පාත් කරනවා. යනවා දෙකන්න. පණිත් එක්ක යනවා. ළමයි ඊයේ දීපු ගෙදර වැඩ කරාද? ඔව් ටීචර්. ඔව් ටීචර්. දැන් අමාරු මොන හරි තිබ්බද ඔයගලන්ට කරන්න? දැන් පාඩම් කරාද? දැන් ඊයේ දීපු ප්‍රශ්න 10ටම ඔයගොල්ලෝ උත්තර ලිව්වද? ඔව්. ඔය බලන්න. ගන්න පොත් ගන්න ඔක්කොමලා පොත් ගන්න. ටීචර් වෙන්න දෙකක් වැරදි. ඔය ලියලා නැහැ නේ හරියට. පාඩම් පොතෙන් බලන්න එක ලියන්න කියලා. ඔයාගෙන් බං මම මේ වාක්‍ය කරන්නේ. ඔයාගේ ප්‍රශ්න පහක් විතර වැරදි. ඔයාත් ගිහලා හරියට පොඩ පාඩම් පොතෙන් කියව ගන්න කියලා. ඔය සයිඩ් ගේන් බලන්න. ඔයාගේ එකක් වැරදි. ඔයාත් ගිහලා පාඩම් පොතෙන් බලන්න ලියන්න බලන්න මොකද ඒක හොයන්න ප්‍රශ්නේ උත්තරේ. සද්දවල් අතර ගන්න කටින්ද පාඩම් කරන්නේ. ඉතින් පාඩම් කරලා දෙන්නට කටට ගහන්නේ කට්ටියගෙන්ම. කටවල් වහකට පාඩම් කරන්න අනිත් අය කරදරයක් වෙන්නේ නැතුව. මේ බලන්නකො ඒක උඩට මේක දැන් දානවා හරිම තැදලා.
අරගෙන එන්න. හැවැඩ ළමයි ඔය පොත ඔක්කොම වහන්න. අද ගණන් පාඩම ගන්න. මම පොත් මගේ බෑග් එක අරගෙන එන්න. අඩු කරන් තියෙන්නේ ළමයි මේක ලියා ගන්න පොතේ. මේක අඩු කරන්න. බෝඩ් එකේ ලියන්න එපා. ළමයි දැන් පොත් ටික වහන්න. පොත් ගහලා එක එක්කෙනා ඇවිල්ලා බෝඩ් එකේ ලියන්න. කො රමාස් එන්න. රමාස් මේක උත්තරේ ලියන්න. right හොඳ ළමයා. කො ෆාතිමා එන්න. මේක උත්තරේ ලියන්න. හොඳයි. අල්රයිට් එන්න. මේක උත්තරේ ලියන්න. Hari teacher. මොනවද මෙන්නලා තියෙන්නේ? මේව අඩු කරන්නේ. දැන් අර ළමයි දෙන්නෙක් කියලා ගණන් දෙකක් විතර දෙනවනේ මේක අඩු කරන්නේ. කොහොමද ගන්නව? අත ගන්න ඉස්සරහ. අත ගන්න ඉස්සරහ. අත ගන්න ඉස්සරහ. අත ගන්න ඉස්සරහ. අඩු කරන්න කියපුවම චිත්‍ර අඳිනවා කියලා. දැන් මේකට හරියට ලියන්න. පහෙන් දෙකක් අඩු කරාම කීයද? අද යන්න. ඉන්ටර්නෙට් එක දෙනවද? දැන් ළමයි පොත් ටික වහගන්න. එක ගෙදරට දීලා තියෙනවා. හෙට අනිවාර්යෙන් ඒව කරගෙන ඉන්න. කරගෙන ආවේ නැත්නම් වදිනවා තුන් දෙනාටම. ආපේ එළියට. එහෙනම් මං ගිහින් එන්නම් ආයිපුවන් ළමයි. අපේ වීඩියෝ එක කැමති අය ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න.